අඩෝ මේ මම පොඩි වැඩකට උඹලගේ ෆ්‍රිජ් එක පොඩ්ඩක් ගන්නවා. අවුලක් නැහැ. මොකද? මොකක්ද උඹ ඔය කරන්නේ? කොකේන් ෆ්‍රිජ් එක ගන්න. ඔකේ මැච් එකනේ. සිරාට මොකද්ද ඔය දැන් කරන්නේ? තාම ලංකාවට සුපර් 8 යන්න පුළුවන් ක්‍රමයක් තෝරනවා. නෑ. තාම කවුද ක්‍රිකට් බලන්නේ? ෆ්‍රිජ් එක ගන්න. අච්චිට හාල් කරනවා. මේක මං හිතුවටත් වඩා සෑහෙන දරුණුනේ. ඕවා කළා වැඩක් නෑ බං. TNL එකේ උන්ට බලන්න පුළුවන් ලෙවල් එකේ TV ප්‍රෝග්‍රෑම්ස් පෙන්වන්න තියෙන උනන්දුවත් මුන්ට ක්‍රිකට් වලට නෑ. අතාරලා දාපන්. කොල්ලොන්ට හේ ප්‍රශ්න බං. අනිත් එක මම කියන්නේ තාම අපිට සුපර් මේ වහලට ඔය කතාව කියන්න එපා කියලා මම ඔබට කියලා තියෙනවනේ. මෝඩෙක් වුණාට වනිදුර වඩා හරි පොඩ්ඩක් මොලේ තියෙනවනේ කල්පනා කරලා බලපන්. ඒ වුණාට මං කියන්නේ බං දැන් ඔය දරු පවුල් ඔක්කොම මෙහෙ තනි කරලා නන්න අඳුනට රටක රට වෙනුවෙන් කාසි වහන්නනේ ඔය ගියේ. අනිත් එක දැන් ඔය හොටෙල් එකේ ඉඳලා ග්‍රවුන්ඩ් එකට පට්ට දුරක් යන්න තියෙනවා. එතනත් කැපිල්. හරිද? ඊට පස්සේ බාත් รู ම් එකේ ඉඳලා ඩ්‍රෙසින් රූම් එකට හොටෙල් එක මැද්දෙන් ඇවිදගෙන යන්න තියෙනවා. අපි හදුන සංස්කෘතිය එක්ක බං එහෙම ටවල් පිටින් තැන තැන ඇවිදින්නේ නෑනේ. ඇඟ පේද්දි ලැජ්ජයි තඩි බඩවල් එක්ක. අනිත් එක දැන් අපේ උම 30 yard එක ඇතුලේ කූඩ අරන් ගහලා නිදි කරෙව්වා නම් ওই මැච් ටික දිනනවද? පහතරට තාම ගම් වතුරද? ඔව් ගම් වතුර. අහපු එකට උත්තර දීපන්. එහෙම වුණා නම් දිනනවද? නෑ ඒ විතරක් නෙමෙයිනේ බං. දැන් මැතිව්ස්ලට කකුල් ප්‍රශ්න. දනන්ජේලට ප්‍රෝටීන් උණතා. හසරංගට බැට් කරන්නයි කල්පනා කරන්නයි දෙකක් එකපාර මොලේට බර වැඩි. බිනුරට ලදරු කකුල් උණතාවයක්. මෙන්ඩිස් ටමේටිගේ පීරියඩ්ස්. අසලංග ප්‍රෙග්නන්ට්. ශානකගේ හිතුණු උණු අනිත් ටීම්ස් ගැන. අනිත් එක ඇමරිකන් කාරයෝ කොහොමත් අපිත් එක්ක ඉරිසියා හින්දා කෑමකට මොකක් හරි කෙමක් කරා වෙන්න බැරිත් නෑ. අනිත් එක මං කියන්නේ බානුක කුසල් ජනිත් ධනුෂ්කාගේ යක්කු ගෙදර තියලා මොන තොයි තමුසගේ මහලකු යක්කුන්ගේ ඇවරේජ් ස්ට්‍රයික් රේට් කොහොමද? තමුසගේ යක්කු නෙමේ ආලෝකයක් ආදම්ම නම් ඌත් ඇවරේජ් 30 ලස්සනට ගහනවා. අඩෝ උඹ ගැන දුක හින්දා උඹේ හොඳට කියන්නේ ඕක අතාරලා දාපන්. අඩෝ මාව බයිට් කරපන් ඉස්සර වගේ මට අනුකම්පා කරන්න එපා. හරි කුසල් මෙන්ඩිස් 2016 ඉඳන් ඩිෆෙන්ඩ් කරන එකට මට හිනාවක් මම නම් හෙනම් මෝඩෙක්. කොකරපන්. අඩෝ උඹට තේරෙනවනේ විහිළු වල සීමාවක් තියෙනවනේ. දැන් අවුරුදු 10ක් තිස්සේ අපි උඹව බයිට් කරනවනේ. මෙන්ඩිස් හදෙන්නෙත් නෑ උඹ හදෙන්නෙත් නෑ අපිට තව කරන්න විහිළු ඉතුරුත් නෑ. මොකද්ද මේකේ තේරුම? අතාරින්න බෑ. මගේ ළඟ හොඳ ප්ලෑන්ස් ටිකක් තියෙනවා. හරි. අපිට දැන් මාලිංග වගේ බෝල් කරන දෙන්නෙක් ඉන්නවනේ. එතකොට තව 9ක් හොයාගත්තොත් මාලිංග වගේ 11ක් ඉන්නවා. ටීම් එකකින් සුපිරි ගේමක් ගන්න පුළුවන්. අනිත් එක මෙන්ඩිස් තුනත් මාලිංග වගේ ටිකක් බෝල් කරන හදලා ගන්න පුළුවන් අපිට. සිරාවට. අනිත් එක මැතිව්ස්ට හොඳ තැනකින් සුරයක් ධම්මල බලමුද අපි. මෙන්ඩිස් 50 ගෙවුවොත් කිරියම්ම දානයක් දෙනවා කියලා උන බාරේ ඔප්පු කරන්න ඕනේ තියෙන ඒ සල්ලිත් ඉතුරුයි. මෙතන වල්ලියක් ඉවරයි. ලංකාවේ ක්‍රිකට් ඉවරයි. දැන් පොඩකින් මේක මගේ අන්තිම ලාස්ට් ෆයිනල් ප්ලෑන් එක. හරි. සංගෝය මහේලා අපහු ලංකාවේ ටීම් එකට ගෙන්නනවා. ආවේ නැත්තම් ලංකාවේ පුරවැසි බව අහෝසි කරනවා කියනවා බූම්. ඊට පස්සේ සිංහල නම් තියෙන හැමෝම ලංකාවේ ටීම් එකට අනිවාර්යෙන් ගහන්න ඕන කියලා නීතියක් ගෙනල්ලා සුනිල් නරයින්ගේ ෆක සමන්නයි රවි බොපරාවේ ලංකාවේ ටීම් එකට ගන්නවා බූම්. ඊට පස්සේ ටයිම් ට්‍රැවල් කරලා 1992කට ගිහිල්ලා පැට් කමින්ස්ගේ අම්මගේ තාත්තගේ බෝට්ටුවකින් ලංකාවට ගෙනල්ලා ඒ බෝට්ටුවෙම මෙන්ඩිස්ගේ අම්මලා ඔසි යවනවා බූම්. ඊට පස්සේ සංගගේ චමරගේ ගෙවල් වලට පැනලා ඒ දෙන්නගේ DNA ගන්නවා. අපේ බණ කියන බයෝ කරන කොල්ලෙක් ඉන්නවා රතුගල කියලා. උට කියලා ලැබ් එකක වන් ඩවුන් ගන්න පුළුවන් පර්ෆෙක්ට් බැට්ස්මන් කෙනෙක් හදනවා ඒ DNA වලින් බූම්. තව අපේ මාතර කොල්ලෙක් ඉන්නවා ගුරුකම් කට්ටඩ වැඩ කරනවා. උට කියලා බන්දුන වන්න පුරේට පණ ගන්නවා. එතකොට කැප්ටන්සි ප්‍රශ්නෙත් හරි. බූම්. තව සිරාජ්ජා ඉරාජ්ජා ඉපදෙද්දි මාරු කරනවා. බූම්. ඊට පස්සේ ඉංග්‍රීසි උන් අපි යටත් කරගෙන හිටපු කාලේට හරියන්න අපිට උන් යටත් කරගෙන ඉන්න ඕනේ කියලා උන්ගේ ටීම් එකේ හොඳ ඔක්කොම අපේ ටීම් එකේ ගස්සනවා. මට උඹේ දුක තේරෙනවා. හරි ලංකාව අපි පොඩි කාලේ හොඳ ක්‍රිකට් බැලුවා. ඒක ඉවරයි. ඒකයි එන්නෙත් නෑ. ඒක ඇක්සෙප්ට් කරලා මූව් ඔන් වෙයන්. ඊටට කොච්චර ජීවිතේ ආතල් දේවල් තියෙනවද? නෑ. ඒ උනාට මං කියන්නේ අපිට අඩෝ එක නවත්තලා බැනලා බලපන් කොච්චර ආත්මෙට සැනසීමක් දැනෙනවද කියලා. කොහොමත් එක්ක කියපන්. ලොන්තෙව්. I feel so good macha. Lontev. Let's go. ඒකනේ මං කියන්නේ. Lontev. එහෙනම් මිනිහෙක් ඉතින් පරිණත වෙන්න ලෑස්තිද? ඉතින් එදායින් පස්සේ එයා තේරුමක් නැති දේවල් වලට වෙලාව නාස්ති කරන එක නවත්තලා ද්විතීයික කොටස් වලට පොලේ වෙලෙන්දෙක් කියලා සෑහෙන දියුණුනා. හැබැයි පහුකාලීනව මතපේ යොමුවීම සහ දුර්ලභ තයිරොයිඩ් උණතාවක් නිසා එයා අකාලේ අපේ අතරින් සමුගත්තා. ඒ නිසා මේ වීඩියෝ එකේ ආදර්ශය තමයි අකාලේ තයිරොයිඩ් උණතා හදාගන්න යොමු වෙන්න එපා.